ඔන්න මගේ ආදරණීය යාළුවනේ අද අපි යන්නේ ඉතාලි ටොස්කානා කියන පළාතට. අපිට යනකොට පුංචි නරිපැටියෙකුත් හම්බ වුණා මගදී. ලොකු පීනුම් තටාකෙකුත් තියෙන මේ ගෙදර අපි නැවතුනේ ඇත්තටම විඩා නිවා ගන්න දවසක් දෙකක් ටිකක් නිවි ඇනිල්ල ඉන්න ඕන හින්දා. ඉතින් මේ පැත්තේ තියෙන විශේෂ දේවල් බලන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න මේ වීඩියෝ එකේ. මෙතනින් පස්සේ අපි යන්නේ ඉතාලියේ සොරෙන්ටෝ කියන පළාතට. ඊට කලින් අපි මේ වීඩියෝ එක බලලා ඉමු. පිරණීස් කඳුවැටියේ ලස්සන සීතල දවස් කීපයක් ගත කරපු අපි ඊළඟට දැන් මේ යන්නේ ඉර පායල ලස්සනට තියෙන බොහොම උණුසුම් පැත්තක් වෙන ඉතාලියේ ටොස්කානා කියන පළාතට. මේ පැත්තේ ගොඩාක් ඔලිව් වතු තියෙනවා. ඉතින් මේ ඔලිව් වතු මැදින් වැටලා තියෙන පාර දිගේ අපි යන්නේ අපේ ඊළඟ නවාතැනට. මේක බොහෝම පිටිසර ගමක් ඇතුළට වෙන්න තියෙන තැනක්. ඉතින් මෙහෙම ඇතුළට දිගට යනකොට අපි මගදී දැක්ක බලු පැටියෙක් කියලා හිතලා බලනකොට එයා නරි පැටියෙක්. ඔලිව් වතු මැදින් ඇවිල්ලා ටිකක් ඈතට වෙන්න අපි ඊළඟ නවාතැන අපිට හම්බ වුණා. මේ තියෙන්නේ ටිකක් උස තැනකට වෙන්න තමයි මේ ගෙදර තියෙන්නේ. මේ ගෙදර නම් අපි හිටපු අනිත් තැන් වලට වඩා ලොකුයි. ඉඩ කඩ තියෙනවා. මෙන්න මේක තමයි අපි ඊළඟ දවස් කීපේ ඉන්න තෝරගත්ත ගෙදර. පූල් එකක් තියෙනවා. පුංචි අයට දවසෙම දඟලන්න පුළුවන්. ටවුන් එක පේනවා ඈත. මට මෙහෙට කියන නම මතක නැහැ. ඉතින් අපි කට්ටිය දැන් බඩු ටික ගෙට අරන් ගිහින් ඒ ටික පිළියෙලක් කරන්න ඕන. එහෙමනම් බලමු කොහොමද කියලා මෙහි දවස් කීපේ ගත කරන දවස් කීපේ. මේ පීනුම් තටාකෙට හැමතිස්සෙම පුංචි කෘමි සත්තු වැටිලා ඉන්නවා. ස්කයිලගේ වැඩේ මේ සත්තුන්ව බේර අරින එක. ඒ වුණාට හැම වෙලාවෙම මේක වටේ පුංචි කුරුළු රෑන් එකතු වෙලා උදේ ඉඳන් රෑ වෙනකන් අර කෘමි සත්තුන්ව අල්ලගෙන කනවා. අපි මෙහාට ආවේ මේ දවස් ටිකේ ගොඩාක් ඇවිදලා මහන්සි හින්දා චුට්ටක් විඩා නිවා ගන්න මේ ගමට වෙලා පොඩ්ඩක් ඉන්න. ඉතින් අපි කරපු එකම දේ සමහර දවස් වලට මේ ගමේ චුට්ටක් ඇවිදින්න ගිය එක. බොහොම සුන්දර ගම්මානයක්. ඒ වගේම මේ ගමේ ඉන්න මිනිස්සුත් හරිම කරුණාවන්තයි. සමහර තැන්වලට ගියාම මට හිතුනේ ලංකාවේ ගම්මානයක ඇවිදිනවා වගේ කියලා. මේ තියෙන්නේ පුංචි හිඳිච්ච ඇල පාරක්. මේ තියෙන්නේ නම් ඔලිව් ගස්. මෙතනින් චුට්ටක් එහාට ගියාම මේ බලන්නකෝ ලංකාවේ ගමක් වගේමයි. ඊට බැහැගෙන යන වෙලාවේ ඔලිව් වතු මැදින් මෙහෙම ඇවිදගෙන යනකොට මෙහෙම නිස්කලංක ගමක ඒක බොහෝම සුන්දර අත්දැකීමක්.
මේ වීඩියෝ එක නම් ගොඩක් කෙටි වීඩියෝ එකක්. ඒ ගැන ඔයාලා මට සමාවෙන්න ඕන. ඒකට හේතුව අපි ගොඩක් දේවල් මෙහිදී කරේ නැහැ, විවේකයෙන් ඉන්න එක තමයි කරේ. ඊළඟ වීඩියෝ එක ටිකක් දික් වෙනවා. ඒකට හේතුව අපි ඊළඟට යන්නේ සොරෙන්ටෝ කියන පැත්තට. ඒ පැත්තේ ඉඳලා අපි දැන් කීපයකටම යනවා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක ඒ වීඩියෝ එක ටිකක් දික් වෙයි. මේ තමයි අපි මේ දැන් ඉන්න තැන ඉඳලා ඊළඟට යන ගමනාන්තේ. එතන ඉඳලා විසුවියස් ගිනිකන්දෙන් යටවුණු පරණ පොම්පේ කියන නගරයත් අපි බලන්න යනවා. අපිට එතෙන්ට යන්න පැය 4යි විනාඩි 43ක් යනවා කියලා තමයි මේකේ කියන්නේ. ඇත්තට මේක එහෙම වෙන්නත් පුළුවන්, සමහර වෙලාවට ඒ වෙලාවල් වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා ඉතින්. එහෙමනම් මගේ ආදරණීය යාළුවනේ, අපි දැන් මේ යන්න පිටත් වෙන්නේ සොරෙන්ටෝ වලට. ඊළඟ වීඩියෝ එක ඉක්මනට ඔයාලට අරගෙන එන්න. අපි සොරෙන්ටෝ වලදී හම් වෙනකන් ඔයාලා හැමෝටම අයුබෝවන්.